unboxing video එකක්වත් අපේ review එකක්වත් මොකක්වත් නෙමෙයි even video එකක් නෙමෙයි අපි යන්නේ මෙන්න මේ box එකේ හදපු video එක දේවල් එකක් කියන්නේ ඉතින් බලන්න ඉන්නතු මහන්සියවත් වේගන්න හරි මේ තියෙන්නේ ඒ බස් එක තව බස් තියෙනවා එකයි තුනයි හතරයි ඒ හතරේ දෙන්න ඔක්කොම එකපාරගෙන ආවට පස්සේ අකියක් නැද්ද මං කියන්නේ නැද්ද දැන් නෑ කියන්නේ නැස්ෙන්න එපා හොව් මං කියනවා හරි අපි හමු වීඩියෝ එකට නෑ කැමරාව වහන්න නෑ මේ තියෙන්නේ අනේ බස් එක හරි අපි නම් එළියට බලමු මුලින්ම අපි කතා කරමු බස් එක හදන්න යොදාගෙන තියෙන අමුද්‍රව්‍ය මොනවද කියලා මුලින්ම අපි දාගෙන තියෙනවා ප්ලාස්ටික් බෝඩ් මේ තියෙන්නේ ප්ලාස්ටික් බෝඩ් දෙපැත්තට දාලා තියෙන ප්ලාස්ටික් බෝඩ් නිසා ඊට පස්සේ හයි කාඩ්බෝඩ් එක දාගෙන හදලා තියෙනවා ඊට පස්සේ සුදියකට ගන්න සංක්‍රස්ටින් වල පිටිපස්ස තියෙන සිල්වර් කලර් එකක් ඉතින් අපි ඒව යොදාගෙන තියෙනවා ඊට පස්සේ රෝද වලට අපි යොදාගෙන තියෙන්නේ රබර් දාගෙන තියෙනවා ඊට පස්සේ තව කාඩ්බෝඩ් දාගෙන තියෙනවා ලයිටින් වලට ලයිට් එකක් දාගෙන තියෙනවා තව කම්බිය දාගෙන තියෙනවා මේක හයිය වෙන්න මැදින් කම්බි දාලා තියෙනවා නැත්නම් චප් වෙනවා නැද්ද මං කියන්නේ තව ස්ටිකර් දාගෙන තියෙනවා ස්ටිකර් ගන්න බෑනේ ස්ටිකර් දාගෙන තියෙනවා මේක ෆුල් ස්ටිකර් බක්ස් එකක් උඩ අපි මේක නම් අතවස්සේ ස්ටිකර් කරලා හොඳට ස්ටිකර් එකක් ඊට පස්සේ මේක නම් කඩින් ගෙනාවේ බස්සේ රූපයක් බස් එකේ උඩ ගැහුවා ඊට පස්සේ තව මෙතන බල්බ් වලින් කපාගත්ත ලයිට් එකක් දාලා තියෙනවා දෙපැත්තේ තව මේ ලයිට් මේ normal circuit එකක් දාලා තියෙනවා මේ වැඩ කරන් තමයි හදලා තිබ්බේ දැන් බැටරිය බහලා බැටරිය ගැලුවා නැත්තම් දාලා පෙන්නන්න තිබ්බා තාමෙන් මෙතෙන්ට ලයිට් එකක් සෙට් කරලා තියෙනවා ඔක්ටිපස්ට පාට බැටරි එක තව ලයිට් ගහනවා මේකට තව ලයිට් ගෙනල්ලා දෙන්නේ ගහන්න ඕනේ හරි මෙතන ඉස්සරහා අපි බස් එක සාමාන්‍ය 3D වෙනමකට අරගෙන තියෙනවා ඊට පස්සෙත් එහෙමයි මේ පැත්තත් එහෙමයි මේ පැත්තත් එහෙමයි ඉතින් මාස 6ක විතර මාන්සියකින් තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ ඒ නිසා මහන්සිය අනේ කරන්න ඕනේ නිකම්ම බලන්න ඉන්නේ ඒ නිසා කමෙන්ට් එකක් දාගෙන ලයික් එකක් දාගෙන යන්න නැත්තම් තරහයි කමෙන්ට් එකක් දාගෙන යන්න හෝ ඉවර නෑ බස් එක ගැන ඉතින් කතා කරන්න තියෙන එච්චරයි තව ඉතින් කතා කරන්න දෙයක් නෑ එහෙනම් ඉතින් අද ඉන්න නම් good bye හැමෝටම අමතක subscribe කරන්න දැන් ඉවරයි संताप दी